ලෝක ටෙස්ට් සූරතා තරඟාවලියේ අවසාන මහා තරඟය සඳහා සුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු වලට ප්‍රබල බාධාවක් එල්ල කරමින් බටරින්ද කොදෙව් දූපත්හි පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට දත්නු පරාජයක් හිමි වුණා. මෙම අමිහිරි පරාජයත් සමග ICC ලෝක ටෙස්ට් සූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායම 6 වෙනි ස්ථානය දක්වා පහතට වැටි ඇති බවයි නිලදත්ත වාර්තා කරන්නේ. දෙරට අතර පැවැත්වුණු මෙම පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බලාපොරොත්තු වූ දක්ෂතා දැකගත නොහැකි වූ අතර බටහිරින්ද කොදෙව් කණ්ඩායම හමුවේ අපේ කණ්ඩායම හිනිමකින් සහ ලකුණු 217ක දැවන්ත පරාජයක් අත්කරගත්තා. මේ හේතුවෙන් මීට පෙර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්ථානයක පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 44.44% දක්වා ශීඝ්‍රයෙන් පහතට වැටුණා. ශ්‍රී ලංකාව මේ වන විට මෙම නව ටෙස්ට් තරඟවාරය තුළ තරඟ 3කට පමණක් ක්‍රීඩා කර ඇති අතර ඉන් එක් තරඟයක් ජයගෙන එක් තරඟයක් පරාජය වී තවත් එක් තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් කර තිබෙනවා. වත්මන් ලෝක ටෙස්ට් සූරතා ප්‍රසාද ලකුණු සටහන් දෙස බැලීමේදී 87.50ක ඉහළම ප්‍රසාද ලකුණු ප්‍රතිශතයක් රඳවා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තවදුරටත් පෙරමුණේ පසු වෙනවා. එහි දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිව ඇති අතර නවසීලන්තය තෙවැනි ස්ථානයේත් බංග්ලාදේශය සිව්වැනි ස්ථානයේත් රැඳී සිටිනවා. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වන ඉන්දිය කණ්ඩායම 48.15ක ප්‍රතිශතයක් සමගින් පසුවන්නේ ශ්‍රී ලංකාවට වඩා එක් ස්ථානයක් පමණක් ඉදිරියෙන්. ශ්‍රී ලංකාවට පිටුපසින් එංගලන්තය බටහිරින්ද කොදෙව් සහ පාකිස්තානය පිළිවෙලින් 7, 8 සහ 9 යන ස්ථානවල පසු වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් සූරතාවලියේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට නම් ඉදිරියට පැවැත්වීමට නියමිත තරඟ ජයග්‍රහණය කිරීම දැන් අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙනවා. කොදෙව් දූපත්වීම දෙරට අතර පැවැත්වන තිරණාත්මක දෙවන ටෙස්ට් තරඟය එළඹෙන ජුලි මාස 3 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සුබුදු දක්ෂතා අතර පැමිණෙනු ඇතැයි ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙනවා. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.